හොඳයි කවුරු සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු. නමස්කාරයකින් පන්සි සමාදන්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම භන්තේ සාදු 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 කියන කවුරු? සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ පින්වතුන් මේ ස්ථානයට පැමිණිලා සියලුම දෙනාට යහපත පිණිස හේතු වෙන ධර්ම දේශනාවකට දායකත්වයේ දරලා හැම කෙනෙක්ම ඊටාම සද්ධාවෙන් සූදානම් වෙන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්නට. පින්වතුනි, අපි කාගේ ජීවිතවලට වැදගත් ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් ඔබ අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැම කෙනෙකුටම බණ අහන හැම කෙනෙකුටම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවද? පුළුවන්කමක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන් වල ස්වභාවය උන්වහන්සේ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේට තියෙනවා විශේෂ ඥානයක්. කෙනෙක් දිහා බැලූ පමණින්ම යාගේ ඉන්ද්‍රිය ධර්මය අවබෝධ කිරීමේ කුසලතා දැකීමේ නුවණක් තියෙනවා. ඒ තමයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. ඒ නුවණින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් දිහා දකිද්දී උන්වහන්සේට වැටහෙනවා මේ පුද්ගලයාට මේ විදිහට ධර්මයේ කිව්වොත් මේ පුද්ගලයා අවබෝධ කරගන්නවා. මේ පුද්ගලයාට ධර්මයේ දේශනා කරන්න ඕන මේ විදිහටයි. එතකොට ඒ කෙනාට අදාළ ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දකිනවා.
සමහර පුද්ගලයෝ ඉන්නවා කොයි තරම් ධර්ම දේශනා කරත් ධර්මයට යොමු වෙන්නේ නැති අයත් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මවල වෙනස්කම් මත බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සියලුම පුද්ගලයන් කොටස් 4කට බෙදලා තියෙනවා. කොටස් කීයක්ද? 4ක්. පළවෙනි කණ්ඩායම තමයි උග්ගටි තඤ්ඤෝ. අහලා තියෙනවද? උග්ගටි තඤ්ඤෝ කියලා කොටසක් විස්තර කරනවා. ඒ අය ධර්මය අවබෝධ කර ගැනීමේ කුසලතාවයන්, ඒ කියන්නේ සංසාරිකව පාරමී ධර්මයන් දියුණු කරලා ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගත් අය. උග්ගටි තඤ්ඤ කියන්නේ ඉහළටම ඉන්ද්‍රිය වැඩිච්ච පිරිසක්. ඒ අයට ධර්මය අවබෝධ කරගන්න ලොකු වෙහෙසක් දරන්න අවශ්‍ය නැහැ. සමහර වෙලාවට එක ගාථා පාඨයෙන් නිවන් අවබෝධ කරනවා. ඔබට මතක ඇති උපතිස්ස කෝලිත කියන දෙන්න. බුදුරජාණන් වහන්සේගෙනුත් නෙමෙයි බණ ඇහුවේ. අස්සජී මහරහතන් වහන්සේගෙන්. උන්වහන්සේ එක ගාථාවයි වදාළි. "ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ." මේක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා. යම් හේතුවක් නිසා යම් ඵලයක් හට ගන්නවා නම් ඒ හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ හේතුව නැති කිරීමෙන් මේ ඵලය නිරුද්ධ වෙනවා. මේ අර හේතුඵල සම්බන්ධේ පටිච්ච සම්පාද ධර්මයේ හකුලෝලා ගාථාවකින් ප්‍රකාශ කරා. ඒ ගාථාව අහලා අවසන් වෙනකොට උපතිස්ස කියන තරුණයා සෝවාන් ඵලයටපත් වුණා. එතකොට මේ ගාථාව අපි කොයිතරම් අහලා ඇද්ද? කොයිතරම් දේශනා අහලා තියෙනවද? නමුත් ඇයි අපිට ධර්මය අවබෝධ නොවෙන්නේ? ඒකට හේතුව අර ධර්මයේ දියුණු කිරීමේ ඉන්ද්‍රිය ධර්ම අවබෝධයේ පිණිස සංසාරිකව ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා පාරමී ධර්ම දියුණු කරලා තිබ්බ නිසා ගාථාවේ පුංචි ගාථාවක් ඇහෙනකොට අර දියුණු කරපු පාරමී ධර්මයන් මතුවෙලා උතුම් සෝවාන් ඵලයටපත් වුණා. ඊළඟට මේ අස්සජී මහරහතන් වහන්සේගෙන් අහගත්ත ගාථාව උපතිස්ස කියන තරුණයා හොයාගෙන ගියා තමන්ගේ අනිත් මිත්‍රයව. කවුද? කෝලිත මිත්‍රයා මුණ ගැහිලා කියනවා මට ධර්මයේ මුණ ගැහුණා. හොඳට අහගන්න කියලා ඒ ගාථාවේ පද දෙකයි කිව්වේ. ඒ පද දෙක හොඳට අහගෙන නුවණින් විමසනකොට කෝලිත සෝවාන් ඵලයටපත් වුණා. එතකොට බලන්න මේ දෙන්න තමයි සාරිපුත්ත මොග්ගල්ලාන නමින් ගෞතම බුද්ධ ශාසනය තුල අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේ. එතකොට ගාථා පාඨයක් අහලා පුංචි ගාථාවේ සමහරට පද දෙකක් අහලා ධර්මය අවබෝධ කරන අය හිටියා මේ ලෝකේ. එතකොට එවැනි අයට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ අය උග්ගටි තඤ්ඤෝ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න දක්ෂයි. ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනා කවුද? බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. අහලා තියෙනවද? දරපතුරු ටිකක් ඇඳගත්ත කෙනෙක්. මේ කෙනා වෙළඳාමේ ගිය නාවිකයෙක්, නැවියෙක්. නැව්වල ගැල්වල බඩු පටවගෙන ගිහිල්ලා නැව්වලට මේ බඩු පටවගෙන මුහුදෙන් තවත් රටවල් වල ගිහිල්ලා වෙළඳාමේ කරන කෙනෙක්. හදිස්සියෙම කුණාටුවකට අහු වෙලා නැව මුහුදුපත් වුණා. අවසානයේ ලී කෑල්ලක් අහු වුණා නැවේ. මේ ලී කොටේ එල්ලිලා බාහිය බොහොම අමාරුවෙන් අතෙන් මුහුදේ අතෙන් තමයි ටික වතුර පීනගෙන අර කොටේ එල්ලිලා දවස් ගානකට පස්සේ ගොඩබිමකට ගොඩ ගැහුවා. ගොඩබිමට එනකොට ඇඟේ ඇඳුනුත් නැහැ. ඔක්කොම මුහුදට ගිහිල්ලා. ඔබ දකින්න ඇති සුනාමි වලට අහුවෙච්ච ඇඳුම්වත් ඉතුරු වුණාද? නැහැ. ඒවත් ගැලවිලා ගියා. ඇඳිවතත් නැතුව තමයි මිනි ගොඩ ගහලා තිබ්බේ. එතකොට ඒ වගේ බාහිය දාරුචීරිය ගොඩබිමකට ගොඩ ගහනකොට අර කොටේ බදාගෙන සිහි කල්පනාවත් අඩුයි. කලන්තේ වගේ. බලනකොට ඇඟේ ඇඳුනුත් නැහැ. හිමින් බැලුවා නැකිట్లా බලනකොට මහා වනාන්තරයක් පේන්න තියෙනවා. ඉක්මනට වනාන්තරයේ ඇතුළට ගිහිල්ලා කොලාතු ටිකක් අරගෙන විලි වසා ගත්තා.
දාරුචීරිය කල්පනා කරා මේ ප්‍රදේශයේ මොන જાතියයි ඉන්නවද දන්නේ නැහැ. බාහිය දාරුචීරිය කියන්නේ දරපතුරු ඇඳගත්ත නිසා තමයි ඌට දාරුචීරිය කියන නම ප්‍රසිද්ධ වුනේ. මෙයා කල්පනා කරා එකපාරට ගමකට යන්න බෑ. මොකද නොඑක් මිනිහ ගෝත්‍රික පිරිස් ඉන්නවා. මිනි මස් කන අය ඉන්නවා. වැඩි ජනතාව ඉන්නවා. සමහර ලාට බොහොම කුපිත වෙච්ච මිනිස්සු ඉන්නවා. බාහියව දැක්කට පස්සේ මරන්න පුළුවන්, වද හිංසා කරන්න පුළුවන්. ඒ නිසා බාහිය කල්පනා කරා මම කැලේට වෙලා මේ කැලේ තියෙන මොකක් හෝ කොලයක්, අලක් බතලයක් හරි කාලා කැලේට වෙලා ටිකක් මේ ප්‍රදේශය ගැන අධ්‍යයනය කරන්න ඕනේ. බාහිය මහා වනාන්තරේ නතර වෙලා කැලේට වෙලා ජීවත් වුණා. අර දරපතුරු ටික ඇඳගෙන ඇඳුන්නේ දැන් දරපතුරු තමයි විලිවසා ගන්න තියෙන්නේ. ඔය අතරේ ගමේ මිනිස්සු දර කඩන්න කැලේට එනවා. පලාවැල නෙලන්න කැලේට එනවා. එනකොට සමහරු දැක්කා දරපතුරු ඇඳගත්ත, කෙස් රැවුල් වවාගත්ත තාපසයෙක් වගේ අමුතුම જાතියේ කෙනෙක් මේ වනාන්තරේ එහා මෙහා ඇවිදිනවා. ගල් උඩට වෙලා වාඩි වෙලා ඉන්නවා. ගම්මු ගිහින් කතා වුණා මේ කෙනා නම් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඇඳුම් කෙරෙහිවත් ආසාවක් නැති, හොඳට හිත දියුණු කරගත්ත, සියලු ආසාවන් අතහැරපු කෙනෙක් වෙන්නේ නැති. මොකද ඒ කාලේ ඒ වෙනකොට නොයෙක් නිගන්ටියෝ හිටියා. ඇඳුම් නැතුව හිටපු අය හිටියා. ඇඳුම් කෙරෙහි ආසාව අතහැරපු අය. ඒ නිසා මේ ගම්මු කල්පනා කරා මේ කෙනත් රහතන් වහන්සේ නමක් වෙන්නේ නැති. ඒ නිසා ගමේ මිනිස්සු මේ වනාන්තරයට ඇවිල්ලා බාහියට ගරු සත්කාර කරන්න පටන් ගත්තා. සමහරු ඈත තියා වන්දනා කරලා ආපහු හැරිලා යනවා ගෞරවයට. සමහරු ඇවිල්ලා වැඳගෙන අහනවා අනේ ඔබ වහන්සේට අපි දානමාන ගෙනල්ලා දෙන්න. ඔබ වහන්සේ බාර ගන්නවද කියලා. ඉතින් මේ විදියට මිනිස්සු ගරු සත්කාර කරනකොට බාහියටත් හිතුණා මේ මිනිස්සු මට ගරු කරන්නේ මොකක් හෝ දියුණුවක් මා තුල ඇති. බාහියට නිකන් මාන්නයක් වගේ ඇති වුණා. මිනිස්සු මට ඈත ඉඳන් වඳිනවා. දානමාන ගේන්න අහනවා. පුදුම ගරු කිරීමක්. මිනිස්සු කියනවා මං රහත් කියලා. ඇත්තටම මං රහත්ද දන්නේ නැහැ කියලා තමන් විසින්ම තමන් ගැන මාන්නයක් ඇති කරගෙන රැවටුණා. ඒ වෙලාවේ බාහියට හිතවත් පෙර සංසාරික මිත්‍රයෙක් එකට භාවනා කරපු කෙනෙක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අනාගාමී ඵලයට පත් වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා හිටියා. මේ බ්‍රහ්මයා බැලුවා කෝ තමන්ගේ මිත්‍රයා. බලනකොට දැක්කා මේ වෙනකොට ඒ කෙනා මනුස්ස ලෝකෙ ඉපදිලා අන්න මහා වනාන්තරයක දරපතුරු ටිකක් ඇඳගෙන වැරදි දෘෂ්ටියක් ඔළුවට අරගෙන. මොකද්ද වැරදි දෘෂ්ටිය? තමන් රහත් කියලා හිතාගෙන ඉන්නවා දැන් මිනිස්සු අඳින නිසා. රහත්තියා මෙලෝ ධර්මයක් දන්නේ නැහැ. කැලේට වෙලා දරපතුරු ටිකක් ඇඳගෙන මම රහතන් වහන්සේ කෙනෙක් කියලා වැරදි දෘෂ්ටියකින් මිත්‍යා දෘෂ්ටියකට බැසගෙන ඉන්නවා. මිනිස්සුත් වැඳලා යනවා. මේ බ්‍රහ්ම රාජයා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ හිටපු මේ බ්‍රහ්මයා අර බාහිය ඉදිරියේ පෙනී සිටියා. පෙනී ඉඳලා බාහියට කියා හිටියා බාහිය ඔබ රහතන් වහන්සේ නමක් නෙමෙයි. ඔබ රහතන් වහන්සේලාව අඳුනන්නෙත් නැහැ. ඔබ රහත් වෙන මාර්ගයක් දන්නෙත් නැහැ. ඒ නිසා මිනිස්සු රවට්ටන්න එපා කියව බොරුවට. බාහිය මාන්නක්කාර කෙනෙක් නෙවෙයි. යම් මට්ටමකට අර මිනිස්සු වඳිනකොට තමන් ගැන මාන්නයක් ඇති වුණාට අර බ්‍රහ්ම රාජයා කියපු කාරණය ගැන නිහතමානීව කල්පනා කරා. එහෙමනම් මේ කියන කාරණෙත් ඇත්තක් ඇති. මිනිස්සු මට වැඳට ගරු කරාට මම මොනවද දන්නේ? රහතන් වහන්සේලා ගැන අහගන්න ඕන කියලා අර බ්‍රහ්මයාගෙන් අහනවා. අනේ එහෙනම් රහතන් වහන්සේලා කොහෙද ඉන්නේ? ඉන්න තැනක් මට කියන්නේයි කිය. ඒ වෙලාවේ මේ බ්‍රහ්ම රාජයා කියා හිටියා බාහිය සවැත් නුවර දඹදිව මධ්‍ය දේශේ අන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේ තමයි රහත් වෙන මාර්ගය දේශනා කරන්නේ. රහතන් වහන්සේලා වැඩ ඉන්නෙත් ඒ ප්‍රදේශේ. බාහිය දාරුචීරිය මේ ගැන ඇහුවා විතරයි බුද්ධ කියන වචනය කනට වැටෙනවා සමගම අර සංසාරිකව දියුණු කරපු පාරමී ධර්මයේ දියුණු කිරීමේ පුරුදු මතුවලා ආවා. බාහිය මුහුදේ ගොඩ ගහලා තිබ්බ දකුණු ඉන්දියාව ප්‍රදේශයට
ඔබ දැකලා ඇති දඹදිව ගියා ඉන්නවා නම් සාමාන්‍යයෙන් මෙහෙන් ඉන්දියාවට ගිහිල්ලා ඉවර වෙලා කෝච්චියේ සමහරු යනවා මේ දකුණු ඉන්දියාවේ චෙන්නයි වල ඉඳන් බුද්ධ ගයාවට යන්නේ කිලෝමීටර් 2500ක් විතර දුම්රිය මාර්ගයේ කියන්නේ කෝච්චියේ ගිහිල්ලා. එතකොට ඒ වගේ කිලෝමීටර් 2000කට වැඩි දුරක් දකුණු ඉන්දියාවේ ඉඳන් බාහිය දාරුචීරිය දරපතුරු ඇඳගෙන පයින් දුවගෙන ගියා සවැත් නුවර ජේතවනාරාමේ දක්වා. එතකොට එක දවසින් දුවන්න පුළුවන්ද? බෑ. දවසට සැතපුම් 16ක් දීවා කියලා අටුවාවේ සඳහන් වෙනවා. එතකොට මාස ගාණක් මාස 2ක් 3ක් තිස්සේ දුවන්නේ නැති. එක දවසක් දුවගෙන ගිහිල්ලා මග නතර වෙලා මොනවා හරි කාලා බීලා කොහේ හරි ගහක් යට හරි පාරක් අයිනක හරි නිදා ගන්නවා. පහවදා උදේට අවදි වෙලා ආයෙමත් දුවගෙන යනවා සවැත් නුවර තියෙන කොයි පැත්තේද කියලා අහගෙන. ඔහොම දුවගෙන ගිහිල්ලා දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ඉදා උදෑසන දරපතුරු වැඳගත්ත හිඟන්නෙක් වගේ මිනිස්සෙක් කේස් රැවුල් වවාගෙන දහඩිය දාගෙන දැන් මේ මාස ගානක් තිස්සේ දුවගෙන ඇවිල්ලා. මොකද ඇඳුම් ඇඳලා නාලා පිරිසිදු වෙලා කොණ්ඩේ කපලා රැවුල කපාගෙන ඇවිල්ලාද? නෑ, පිස්සෙක් වගේ මිනිස්සෙක්. දරපතුරු ඇඳගෙන දුවගෙන ආව ජේතවනාරාමයට. එහෙම කෙනෙක් පාරේ දිව්වත් අද මිනිස්සු කියන්නේත් මොකක්ද ඇඟිල්ල දික් කරලා. අන්න පිස්සෙක් කියයි. ඒකට ඒ වගේ මේ බාහිය දුවගෙන ගියා ජේතවනාරාමයට. යනකොට ස්වාමින් වහන්සේලා කීප නමක් එලිමහනේ සක්මන් කරනවා. වන්දනා කරලා ඇහුවා අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? උන්වහන්සේ ඉන්න තැනක් මට ඉක්මනට කියන්නේ කියලා. ඒ ස්වාමින් වහන්සේලා කියනවා ඔබ කවුද? මම බාහිය කීවා. බාහිය බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරා. ඒ නිසා උන්වහන්සේ වඩින්න ටික වෙලාවක් යනවා. එතකන් ওই පැත්තකට වෙලා විවේකීව ඉන්න කිව්වා බුදුරජාණන් වහන්සේ වඩින්න තෙක්. බාහියට ඉවස ගන්න බෑ. ඒ තරමකට හදිස්සිය උනන්දුව වැඩි. බාහිය ඇහුවා කොයිද නගරේ තියෙන්නේ? සවැත් නුවර අර්පදේශයේ කිව්වා. දුවගෙන ගියා නගරේට. ගිහිල්ලා නගරේ වීදියක් පාසා පාරක් ගානේ හොය දුවනවා දැන් බුදුරජාණන් වහන්සේ. සවැත් නුවර කියන්නේ විශාල ජනතාවක් ජීවත් වෙච්ච බොහෝම දියුණු නගරයක්. අද අපි ගමු මේ කොළඹ නගරය කියලා. එතකොට මේ වගේ විශාල පාරවල් ප්‍රමාණයක් තියෙන නගරයක්. එතකොට බාහිය මේ පාරක් දිගේ දුවා බුදුරජාණන් වහන්සේ හොයනවා. මෙහෙම හොයාගෙන යනකොට දැක්කා බුදුරජාණන් වහන්සේ එක තැනක පිණ්ඩපාතේ වැඩම කරනවා පාත්‍රය අතේ තියාගෙන. බාහිය ඈත තියාම අඳුනගත්තා අරණං එකත් එකටම සාන්ත ගමනකින් පිණ්ඩපාතේ වැඩම කරන්නේ බුදුරජාණන් වහන්සේමයි. දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දන ගහගෙන වන්දනා කරගෙන කියා හිටියේ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන සීක්වා. මේ මහපාරයිනේ. මහපාරේ මිනිස්සු යනවා. ඒ කාලේ තිබ්බ වාහන මොනවද? අස්ව රථ. ඊළඟට මේ ගොන්නු බැඳපු කරත්ත. මේවා තමයි ඒ කාලේ තිබ්බ වාහන. එතකොට මේ වාහන ඒ කාලේ තිබ්බ අස්ව රථ, මේ කරත්ත, සත්තු, ඊළඟට මිනිස්සු, ගැල් මේවා පාරේ එහා මෙහා යනවා. ඒ අස්සේ මේ මහා පාරයිනේ දන ගහගෙන බණ කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා බාහිය මේ බණ කියන වෙලාවක් නෙවෙයි. මේ පිණ්ඩපාතේ කරන වෙලාව කියනවා. ඒ නිසා චුට්ටක් ඉවසලා ඉන්නේ කියනවා. බාහිය දාරුචීරියට ඉවසුමක් නැහැ. බාහිය කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතයට අනතුරක් වෙයිද කවුද දන්නේ? මගේ ජීවිතයට යම් අනතුරක් වෙයිද කියලා කවුද දන්නේ? ඔබ වහන්සේ නම් බුද්ධත්වයට පත් වෙලා කෙලෙස් ප්‍රහාණය කළා ඉවරයි. නමුත් මම තාම කෙලෙස් සහිත කෙනෙක්. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉක්මනට ධර්මයේ දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කරා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා බාහිය පොඩ්ඩක් ඉවසලා ඉන්න. මේ පිණ්ඩපාතේ කරන වෙලාව. පිණ්ඩපාතේ කරලා අවසන් වෙනකන් ඉන්න කි. බාහිය දෙවනි වතාවෙත් කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් කියයි ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වීද කවුද දන්නේ? මගේ ජීවිතේට අනතුරක් වීද කවුද දන්නේ? අනේ ස්වාමීනි ඉක්මනට බණ ටිකක් කියන්නේ කි. තුන්වෙනි වතාවෙත් ඉල්ලීමක් කරා.
බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් කිව්වා බාහිය මේ පිණ්ඩපාත යන වෙලාව අනේ ස්වාමීනි කියලා තුන්වෙනි වතාවෙත් ඉල්ලීමක් කරා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු ඇසින් බැලුවා ඇයි මේ බාහිය මේ දාරුචීරිය ඇයි මේ නැවත නැවතත් ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වෙයිද කවුද දන්නේ? මගේ ජීවිතේට අනතුරක් වෙයිද කවුද දන්නේ? මේ විදියට මේ ජීවිත අනතුරක් ගැන මේ මරණය ගැනම මේ කිය ඇයි මේ පෙරැත්ත කරන්නේ? බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ දැක්ක බාහියට ජීවත් වෙන්න තියෙන තව ඊටාම සුළු කාලයයි ආයුෂ. පෙර සංසාරික අකුසලයක් මත වෛර බැඳගත් යක්ෂණියෙක් පන්නගෙන එනවා පලිගන්න. බුදුරජාණන් වහන්සේ දැක්ක නමුත් මේ බාහියට ධර්මය අවබෝධ කරන්න පිනක් තියෙනවා. ධර්මය අවබෝධ කරගන්න පින් තියෙන කෙනෙක් කෙටියෙන් ධර්මයේ කිව්වත් අවබෝධ කරගන්න පුළුවන්. බාහිය ඉල්ලීමක් කර අනේ ස්වාමීනි මට කෙටියෙන් හරි කමක් නැහැ මේ ධර්මයේ කියන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ මහ පාර අයිනේ. මිනිස්සු යන මේ මහ පාරේ වීදියක් අයිනේ පාත්‍රය අතේ තියාගෙන අර බාහිය දරපතුරු ටිකක් ඇඳගෙන පාර අයිනේ දන ගහගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ වදාළ බාහිය එහෙනම් හොඳට අහගෙන මේ විදිහට විමසන්නේ කිය. මුළු ධර්මස්කන්ධේම හකුලෝලා කැටි කරලා බුදුරජාණන් වහන්සේ වදාළ බාහිය දිත්තේ දිත්තමත්තම් භවිස්සති. ඇහෙන් යමක් දැක්කොත් දැක්ක විතරයි කියලා හිතන්න කියවා. සුතේ සුතමත්තම් භවිස්සති. කනට යමක් ඇහුනොත් ඒක ඇහුණ විතරයි කියලා හිතන්නේ කියවා. මුතේ මුතමත්තම් භවිස්සති. යමක් දැනුනොත් මොනවද දැනෙන්නේ? නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට දැනෙන්නේ රස. කයට දැනෙන්නේ පහස. එතකොට මේ දැනෙන දේවල් දැනීම මාත්‍රයෙන් අවසන් කරන්න කිව්වා. ඒ කියන්නේ ඒ තුල කෙලෙස් උපද්දව යන්න එපා කිව්වා. එතනින්ම ස්පර්ශයෙන් හටගත්ත දෙයක් ස්පර්ශයෙන් නැති වෙනකොට නැති වුණා කියලා දැනිච්ච දේ දැනීම මාත්‍රයෙන් අවසන් කරන්නයි කිව්වා. විඥානේ විඥානමත්තම් භවිස්සති. යමක් හිතුවොත් ඒක සිතුවිල්ලක් විතරයි. එතනින් නවත්තන්න කිව්වා. ඒකේ නිමිති සටහන් කෙලෙස් සහිත දේවල් මතක තියාගන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ බාහිය ඔබ ඔය විදිහට හික්මුණොත් දැක්කොත් දැක්ක විතරයි, ඇහුනොත් ඇහුණා විතරයි, දැනුනොත් දැනුණා විතරයි, යමක් හිතුනොත් හිතුණා විතරයි කියලා ඔබ එතනින් නැවැත්තුවොත් ඔබ එතන නෑ කියවා. එතන නෑ කියන්නේ වෙන තැනකත් නෑ, ඒ අතරත් නෑ, ඔබ පිරිනිවන් පාන. බලන්න අපට තේරුම් ගන්න අපහසුයි. මුළු ධර්මස්කන්ධයම කැටි කරලා ඊටාම කෙටියෙන් බුදුරජාණන් වහන්සේ වදාලා. ඔච්චරයි බණ ටික. බාහිය දාරුචීරිය මහපාර අයිනේ දන ගහගෙන අර කියපු කරුණු ටික නුවණින් විමසුවා. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන එහෙම ඒ වීදිය දිගේ ඉදිරියට වැඩම කරා පිණ්ඩපාතේ. ටික දුරක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ කරගෙන මේ පැත්තෙම උන්වහන්සේ ජේතවනාරාමයට වැඩම කරා. ටික වෙලාවයි බාහිය දාරුචීරිය මහපාර අයිනේ අර සෙනග යන පාර අයිනෙම දන ගහගෙන අර කියපු ධර්මයේ නුවණින් විමසනවා. කොහොමද දැක්කොත් දැක්ක විතරයි වෙන්නේ. ඇහත් අනිත්‍ය නම් ඇහැට පේන රූපත් අනිත්‍ය නම් ඇහි විඥානයත් අනිත්‍යයි. මේ විදියට මේ ආයතන හය මුල් කරගෙන අනිත්‍ය වශයෙන් සිහි කරගෙන හිටියා. විමසුවා. යෝනිසෝ මනසිකාරයේ යෙදුණා. ඒ වෙලාවේ තමන්ගේ ගොදුර හොයාගෙන සංසාරික වෛරයක් මත ආපු යක්ෂණිය දැක්කා. මහපාර අයිනේ දන ගහගෙන ඉන්නවා බාහිය දාරුචීරිය. අමනුස්සයෙකුට ආපු විදිහටම ගහන්න පුළුවන්ද? කෙලින්ම පුළුවන් කමක් නැහැ. සියුම් ශරීරයක් තියෙන කෙනෙක්. අමනුස්සයා මොකද කරේ? එතන හිටියා එළදෙනා. එළදෙනට ආවේශ වෙලා එන්න. එනපු ගමම්ම එතන මැරිලා වැටුණා. එහෙම එතන පාර අයිනෙම මැරිලා වැටුණා එළදෙන ඇනලා. එදා හවස් සරුවේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ වැඩ සිටිද්දී භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද දහවල් තරුණෙක් දරපතුරු ඇඳගෙන දුවගෙන ආව තථාගතයන් වහන්සේ විමසගෙන. ඒ පුද්ගලයා නගරයට දුවගෙන ගියා. මේ මිනිස්සු කියා හිටිනවා තථාගතයන් වහන්සේත් එක්ක නගරේ වීදියක් අයිනේ කතා කර ඉන්නවා දැක්කයි කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පුද්ගලයාට එළදෙනෙක් ඇනලා මහපාර අයිනෙම මැරිලා ඉන්නවා කියලා මිනිස්සු කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවුද කියලා ඇහුවා භික්ෂුන් වහන්සේ.
ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ වෙන කිසිම කෙනෙක් නෙමෙයි කිව්වා මේ මගේ ගෞතම බුද්ධ ශාසනය තුල කෙටියෙන් වදාළ ධර්මයේ අවබෝධ කරගත්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා කිව්වා. ඒ කෙනාගේ ශරීරයේ ඉක්මනට ගෙනහලා ආදාහනය කරලා චෛත්‍යයක් හදන්න කිව්වා. දෙව් මිනිස් ලෝකයාටම වන්දනා කරගෙන පින් කරගන්න පුළුවන්. බලන්න අර මහපාර අයිනේ දරපතුරු ටිකක් ඇඳගෙන ධර්මයේ නුවණින් විමසනකොට අර යක්ෂණිය එළදෙනකට ආවේශ වෙලා එන්නට ඒ වෙලාවෙම පිරිනිවන් පෑවා. එහෙම නිකම් මැරලා වැටුණා නෙමෙයි. ධර්මයේ නුවණින් විමසමින් ධර්මය අවබෝධ කරගත්තා. ඒ සැනින්ම පිරිනිවන් පෑවා. බුදුරජාණන් වහන්සේ ඒ දේහය ගෙනල්ලා ආදාහනය කරලා චෛත්‍යයක් හැදුවා. එතකොට බලන්න කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න අය බුද්ධ ශාසනය තුල ඉන්නවා. එතකොට එවැනි අයට ධර්මයේ සඳහන් වෙනවා උග්ගටි තඤ්ඤෝ කියලා. එතකොට ඒ අය බුදු කෙනෙක්ගේ සමහර විට ධර්ම පදයක් බුදුරජාණන් වහන්සේගේ ගාථාවක් ඇසූ සැනින් ඒ තුලින් නුවණින් විමසලා ධර්මය අවබෝධ කරගන්න දක්ෂයි. ඔන්න පළවෙනි පිරිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තවත් කණ්ඩායමක් ඉන්නවා ධර්මය අවබෝධ කරගන්න අය මේ ලෝකේ. ඒ තමයි විපටිතඤ්ඤෝ. කලින් පුද්ගලයාගේ නම මොකද්ද? උග්ගටිතඤ්ඤෝ. දෙවෙනි පුද්ගලයා තමයි විපටිතඤ්ඤෝ. ඒකෙනත් ධර්මය අවබෝධ කරගන්න කෙනෙක්. හැබැයි අර උග්ගටිතඤ්ඤ පුද්ගලයා තරම්ම ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙච්ච කෙනෙක් නෙමෙයි. කෙටියෙන් ධර්මයේ කියලා තේරුම් ගන්න හැකියාවක් ඒ පුද්ගලයාට නැහැ. විපටිතඤ්ඤෝ පුද්ගලයාට ධර්මයේ දීර්ඝ වශයෙන් විස්තර කර ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බල බුදු කෙනෙක් ධර්ම දේශනා කරනවා. එවැනි දීර්ඝ දේශනාවක් අවසන් වෙනකොට ඒ පුද්ගලයා ධර්මය අවබෝධ කරනවා. ඔබ අහලා ඇති බුද්ධ දේශනා අහද්දී ත්‍රිපිටකයේ සඳහන් නොඑක් දේශනාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ විදිහට පිළිවෙල කතාව කරා. එවැනි විපටිතඤ්ඤ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ බලනවා අද දවසේ කවුද ධර්මය අවබෝධ කරගන්න අය කියලා බලනවා ධර්ම දේශනා කරන වෙලාවේ. බලලා ඒ පුද්ගලයා අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ එදාට බණ කියන්නේ. ඒ ධර්මයේ දේශනා කරද්දී පිළිවෙල කතාවක් කරනවා. පිළිවෙල කතාව කියන්නේ කෙනෙක්ගේ පංච නීවරණ ධර්ම යටපත් වෙලා ධර්ම අවබෝධයට තමන්ගේ හිත නැඹුරු වෙන විදිහට හිත සකස් වෙනවා මේ පිළිවෙල කතාව තුලින්. පිළිවෙල කතාවේදී බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම දාන කතා, දානේ ගැන, දානේ විපාක ගැන ධර්ම දේශනා කරගෙන යනවා. සීල කතා, සීලය ගැන, සග්ග කතා, ස්වර්ගය ගැන, සුගතිය ඉපදීම ගැන පින්දහම් කරලා සුගතිය උපත කරා යන ආකාරය ගැන දේශනා කරනවා. කාමානං ආදීනව, මේ පංචකාමයන්ගේ ආදීනව ගැන බුදුරජාණන් වහන්සේ බණ කියනවා. නෛෂ්ක්‍රම්‍ය ආනිසංස, ඒ කියන්නේ අතහැරීමේ ආනිසංස, මේ කාමයන් අතහැරීම තුල කොයිතරම් සැපයක් තියනවද කියලා බුදුරජාණන් වහන්සේ බණ කියනවා. එතකොට මේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස මේ විදියට පිළිවෙලට ක්‍රමානුකූලව ධර්මයේ කරුණු කියාගෙන යද්දී අර බණහගෙන ඉන්න අයගේ හිත්වල පංච නීවරණ ධර්මයන් යටපත් වෙලා අර බුදුරජාණන් වහන්සේගේ දේශනාවම අරමුණු කරගෙන හිත එකඟ වෙනවා. හිතේ සමාධියක් ඇති වෙනවා. ඒක ධර්මයේ තියෙන හොඳ අවධානයෙන් බණ ඇහුවොත් හොඳට හිත එකඟ කරගෙන හිත පිහිටවාගෙන බණ අහනවා නම් ඒ දේශනාව තුලම හිත තැම්පත් වෙලා හිත එකඟ වෙනවා. එතකොට ඒ විදිහට අර පිළිවෙල කතාව බුදු කෙනෙක් කරගෙන යද්දි දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන්, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස මේ විදිහට පිළිවෙලට ධර්ම කරුණු කියාගෙන යද්දි ඒ පුද්ගලයාගේ හිත හොඳට පිරිසිදු භාවයටපත් වෙලා ධර්මාවබෝධයට නැඹුරු වෙනවා. ධර්මාවබෝධයට නැඹුරු වෙනකොට බුදුරජාණන් වහන්සේට වැටහෙනවා ඒ පුද්ගලයාගේ හිත දැන් ධර්මාවබෝධයට නැඹුරු වෙලා තියෙන්නේ. නීවරණ යටපත් වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුට පමණක් පවත්විය හැකි චතුරාර්ය සත්‍ය ඇතුළත් ධර්ම දේශනාවක් පවත්වනවා. මොකක්ද මේ ධර්ම දේශනාවට කියන්නේ? සාමුක්ඛංසික දේශනාව කියලා අහලා නැද්ද? සාමුක්ඛංසික දේශනාව කියනවා. ඒ කියන්නේ බුදු කෙනෙක් විසින් පවත්වන දේශනාවක්. කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා
ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට ඒ කෙනාගේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා එක්ක අරහත්ත්වයටපත් වෙනවා, එක්ක සකදාගාමී වෙනවා, එක්ක අනාගාමී වෙනවා, එක්ක සෝවාන් වෙනවා. ඒ විදිහට තමන්ගේ අර තියෙන සංයෝජන ධර්මයන් ප්‍රහාණය වෙලා යන විදිහටම ඉලක්ක කරලා දේශනා කරන දීර්ඝ දේශනාවක් සාමුක්ඛංශික දේශනාව කියන්නේ. ඒ දේශනාව ගැන ධර්මයේ සඳහන් වෙන්නේ ඊටාම දීර්ඝ දේශනයක්, බුදු කෙනෙකුට පමණක් කළ හැකි දේශනයක් හැටියට. සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් සාමුක්ඛංශික දේශනාවක් පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ සාමුක්ඛංශික දේශනාව පවත්වන්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ දීර්ඝ දේශනාව අවසන් වෙනකොට අර හොඳ සද්ධාවෙන් ගෞරවයෙන් හිත පිහිටවාගෙන ධර්මයේ ශ්‍රවණය කරපුගෙන හිටපු කෙනා දේශනාව අවසන් වෙනකොට ධර්මය අවබෝධ කරනවා. ඒ තමයි දෙවනි පුද්ගලයා, විපටිතඤ්ඤෝ කියන කෙනා. දැන් මතකද පළවෙනි කෙනා ගැන? උග්ගටිතඤ්ඤෝ. ඒ කෙනාට කෙටියෙන් වදාළ ධර්මයේ ගාථාවක් කිව්වත් ගාථා පාඨයක් සමාහිත ඉදාම කෙටියෙන් කියන ධර්මය අවබෝධ කරගන්න දක්ෂයි. විපටිතඤ්ඤෝ කියන කෙනාට කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න අපහසුයි. ඒ කෙනාට දීර්ඝ දේශනාවක් කළ යුතුයි. ඒ දීර්ඝ දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් බලලා පිළිවෙල කතාව කරලා එයාගේ හිත හොඳට එකඟ වෙලා නීවරණ යටපත් වෙලා ධර්ම අවබෝධයට නැඹුරු වුණාට පස්සේ සාමුක්ඛංශික කියන බුදු කෙනෙකුට පමණක් කළ හැකි චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ ධර්ම දේශනාව පවත්වනවා. ඒ දේශනාව අවසන් වෙනකොට මාර්ගඵල ලබනවා. ඒ තමයි විපටිතඤ්ඤෝ කියන කෙනා. ඊළඟට මේ ලෝකයේ තුල ධර්මය අවබෝධ කරගන්න තවත් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ තමයි නෙය්‍ය කියන පුද්ගලයා. ඒ කියන්නේ අද මේ ලෝකයේ ඉන්න හැම කෙනෙක්ම, ඔබත් මමත් අපි සෑම කෙනෙක්ම අද දියුණු කරගන්න තියෙන ওই ක්‍රමයට. නෙය්‍ය කියන විදිහට. කියන්නේ අද බුදුරජාණන් වහන්සේත් නැහැ. අද සමාජයට ගාථා පාඨයක් ඇහුවා කියලා අපට දියුණු වෙන්නෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන නෙය්‍ය කියන පුද්ගලයා කොහොමද ධර්මයේ කරා යන්නේ? සුතා. එයා ඉස්ලාම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්නට ඕනේ. දතා. ඒ ශ්‍රවණය කරපු ධර්මයේ ධාරණය කරගන්නවා, මතක තියාගන්න උත්සාහ කරනවා ධර්මයේ. වචසා ಪರಿචිතා. වචනයෙන් පුරුදු කරනවා, කටපාඩම් කරනවා මේ ධර්මයේ. දැන් අපි කරන්නේ ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි කියලා වචනේනුත් කියනවා. සිහි කරනවා. තමයිලාට ධර්ම කරුණු අපි කටපාඩම් කරනවා, නුවණින් විමසනවා. එතකොට ඒ විදිහට අර නෙය්‍ය කියන පුද්ගලයා ධර්මයේ කරා යන්නේ ක්‍රමානුකූලව. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා පිළිවෙලින් ටික ටික සීලේක හික්මිලා, සීලය ටිකෙන් ටික දියුණු කරගෙන, ටිකෙන් ටික ධර්මයට පැමිණිලා, ධර්මයේ ඉගෙනගෙන, බණ භාවනා කර ටික තමයි තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම තමන්ම තමයි දියුණු කරගන්න තියෙන්නේ. තමන්ගේ හිත දිහා බලලා, ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා ඉලක්කයට බණ කියන්න පුළුවන් කෙනෙක් අද ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් අද අපට තියෙන අපේ ඉන්ද්‍රිය ධර්ම අපිම තේරුම් අරගෙන ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට අපි ධර්මයේ ටිකෙන් ටික දියුණු කරගන්න. ඒ ක්‍රමේ තමයි සුතා. හොඳට ඉස්සෙල්ලා ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. දතා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන හොඳ ධාරණයක්, මතක ශක්තියක් ඇති කරගෙන ධර්මයේ හොඳට තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්නට ඕනේ. වචසා ಪರಿචිතා. වචනයෙන් පුරුදු කරන්න ඕනේ. කටපාඩම් කරගන්න ඕනේ. ඊළඟට මනසානුපෙක්කිතා. හොඳට අහලා ධාරණය කරගෙන වචනයෙන් පුරුදු කරගත්ත ධර්මයේ මනසානුපෙක්කිතා. ඒ කියන්නේ නුවණින් විමසන්නට ඕන. මනසානුපෙක්කිතා කියන්නේ යෝනිසෝ මනසිකාරය දෙන්නට ඕන. නුවණින් විමසනවා. ධර්ම කරුණු නිතර නුවණින් විමස තමන්ට පමුණෝලා බලනවා. මේ ධර්මයේ ඕපනයිකයි. ඕපනයිකයි කියන්නේ තමා තුලින් දකින්න තියෙන්නේ. තමන්ගේ ජීවිතයට ගලපලා නුවණින් විමසලා බලනවා. ඒකට කියනවා මනසානුපෙක්ඛිතා. එතකොට මේ විදිහට ධර්මයේ හොඳට තමන් තුලින් නුවණින් විමසා බලන්නට ඕන. ඊළඟ කාරණේ බුදුරජාන් වහන්සේ වදාලා මේ විදිහට හොඳට ධර්මය අහලා සුතා, ධාරණය කරගෙන දතා, වචනේනුත් පුරුදු කරමින්, මනසානුපෙක්ඛිතා නුවණින් විමසමින්, ඒ කියන්නේ භාවනා කරමින් තමන්ගේ ජීවිතය තුළට විමසා බලමින් දියුණු කරනකොට දිට්ඨියා සුප්පටි විද්දා.
ඒ කෙනාගේ දෘෂ්ටිය ඍජු වෙලා ආර්ය සත්‍ය ගැන සම්මා දිට්ඨියක් ඇති වෙනවා. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ ඥානයට යාගේ දෘෂ්ටිය නැඹුරු වෙලා එනවා. එතකොට ඒ ක්‍රමයට තමයි ටික තමන්ටම අද ධර්මයේ දියුණු කරගන්න තියෙන්නේ. ඒ තමයි නෙය්‍ය කියන පුද්ගලයා. එතකොට අද ලෝකේ ඉන්න පුද්ගලයන්ට ධර්මයේ දියුණු කරගන්න තියෙන ওই විදිහට. ධර්මයේ හොඳට අහන්නට ඕනේ සුතා. හොඳට ධාරණය කරගන්න ඕනේ. ඒකයි බණ අහන්න ඕනේ නිතර. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. දහම් පොතපත කියවන්න ඕනේ. ධර්ම දේශනා නිතර ශ්‍රවණය කරන්න ඕනේ. ඒ හැම දෙයක් තුලින්ම අපට සුතවත් බව. සුතේ කියන්නේ ධර්මඥානෙ වැඩෙනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මහණෙනි මේ ධර්මඥානෙ කෙනෙක් රැස් කරගන්න ඕනේ ආයුධ ගබඩාවක් රැස් කරන රජ කෙනෙක් වගේ කියන. රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය සතුරු සේනාවන්ගෙන් ආරක්ෂා කරගන්න මොකද කරන්නේ? නොයෙක් උපක්‍රම යොදනවා. මේක ධර්මයේ සඳහන් වෙනවා නගරූපම කියන සූත්‍රයේ. ඒ තමන්ගේ රාජ්‍ය වටා සමහර වෙලාවට විශාල ඇලක් හාරනවා. දියාගලක් හනිනවා. ඊළඟට විශාල තාප්පයක් ප්‍රාකාරයක් ගහනවා. එකපාරට කඩාගෙන ඇතුළට එන්න බෑ සතුරු සේනාවන්. ඊළඟට ඒ තාප්පය ඇතුලෙන් තමයි නගරය ඉදි කරන්නේ. නගරය තුල චතුරාංගනී සේනාවක් සංවිධානය කරනවා. ත්‍රිවිධ හමුදාවක් වගේ සේනාවක් චතුරාංගනී සේනාව යුද්ධයකට යන සේනාවක් සංවිධානය කරනවා. සේනාව විතරක් හිටියට මදි සේනාවට ආයුධ තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ රජ කෙනෙක් තමන්ගේ රට ආරක්ෂා කරගන්න නම් සතුරු සේනාවන්ගෙන් නවීන අවි ආයුධ වලින් යුක්ත ආයුධ ගබඩාවන් තමන්ගේ නගරය තුල එක්රැස් කරන්නට ඕන කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නවීන ආයුධ රැස් කරගත්තොත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ආයුධ ගබඩා තිබුණොත් ඕනෑම සතුරු සේනාවක් පරාජය කරලා ඒ නගරය ආරක්ෂා කරගන්න ජය ගන්න ඒ රජතුමාට පුළුවන් කියන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ ආයුධ වලින් සතුරු සේනා පරාජය කරන්න පුළුවන් වගේ මගේ ධර්ම මාර්ගය යන ශ්‍රාවක දරුවන්ගේ ආයුධ ගබඩාව තමයි කියව ධර්මඥානය. එතකොට කෙලෙස් යුද්ධයට යන අයට තියෙන ආයුධ ගබඩාව මොකද්ද? ධර්මඥානය. රජ කෙනෙකුට තියෙන ආයුධ ගබඩාව තමයි බෞද්ධකමේ තියෙන අර අවි ආයුධ යුද්ධයක් ජය ගන්න කරන්නේ. එතකොට ඒ ආයුධ වලින් යුද්ධයක් දිනනවා වගේ කෙලෙස් යුද්ධ දිනන්න නම් ධර්මඥානයේ නැමැති ආයුධ ගබඩාව රැස් කරන්න කියන. ඉතින් ඒ නිසා අපේ ජීවිත තුල අපි වර්තමානයේ අපට ධර්මයේ කරා යන්න නම් ධර්මය අවබෝධ කරගන්න නම් ඉස්සල්ලා හොඳ පිරිසිදු දහම් දැනුමක් ඇති කරගන්නට ඕනේ සුතා. ඒ ධර්මයේ හොඳට නුවණින් නිතර විමස ධාරණය කරගන්න ඕනේ. දතා ධාරණය කරගන්න ඕනේ. වචනෙනුත් පුරුදු කර නිතර ඉන්න ගමන් මේ ධර්ම කරුණු නිතර සිහි කරන වචනෙන් කියන කටපාඩම් කරනවා. ඒ විදිහට පුරුදු කරලා ඒ කරුණුම මනසින් විමසන්න ඕනේ. නුවණින් විමසනවා. යෝනිසෝ මනසිකාරය දෙනවා. එතකොට තමයි ප්‍රඥාව ලැබෙන්නේ. ඔබට මතකද ආලවක සූත්‍රයේ ආලවක කියන යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇහුවා. කතංසු ලබතේ පඤ්ඤා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය. සද්ධාවෙන් නිවන කරා යන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ධර්මය අහන්න කිව්ව ඉස්සරලා. සුසුසා ලබතේ පඤ්ඤා අපමත්තෝ විචක්කනෝ. ඒ ඇසූ ධර්මය අප්‍රමාදීව විචක්ෂණයෙන් යෝනිසෝ මනසිකාරය යෙදෙන්න කියනවා. නුවණින් විමසන්න කියන ප්‍රඥාව ලැබෙන්නේ. ඒතර ප්‍රඥාව ලබන ක්‍රමේ තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ධර්මයේ සද්ධාවෙන් අහලා ඒ ඇසූ ධර්මයේ නුවණින් විමසීම. යෝනිසෝ මනසිකාරයේදී භාවනා කිරීම. අන්න එතකොට ප්‍රඥාව ලැබෙනවා. එතකොට ඒ නිසා අද ධර්මයේ කරා යන්න නම් හොඳ ධර්මඥානයක් ඇති කරගෙන ඒ ධර්මයේ හොඳට ධාරණය කරගෙන කටපාඩම් කරගෙන යෝනිසෝ මනසිකාරය දෙන්න ඕනේ. මනසානුපෙක්කිත. අන්නේ කෙනා තමයි වර්තමානයේ තුල ධර්ම අවබෝධය කරා යන කෙනා. එතකොට ඒ විදියට ධර්මයේ දියුණු කරන කෙනාට කියනවා නෙය්‍ය පුද්ගලයා කියලා.
දැන් පුද්ගලයෝ 3 දෙනෙක් ගැන අපි කතා කරා. පළවෙනි පුද්ගලයා කවුද? උග්ගටිතඤ්ඤෝ. කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න කෙනා. දෙවෙනි පුද්ගලයා තමයි විපටිතඤ්ඤෝ. කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න අපහසුයි. නමුත් දීර්ඝ වශයෙන් දේශනා කරන ධර්ම කරුණු අවබෝධ කරගන්නවා. දීර්ඝ දේශනාවක් අවසන් වෙනකොට බණහල අවසන් වෙනකොට ධර්මය අවබෝධ කරනවා. තුන්වෙනි පුද්ගලයා තමයි නෙය්‍ය කියන පුද්ගලයා. ඒ පුද්ගලයා ධර්මයේ හොඳට අහලා ධාරණය කරගෙන වචනයෙන් පුරුදු කරලා නුවණින් විමසමින් තමන්ම බණ භාවනා කරගෙන තමන්ගේ ජීවිතයට ධර්මයේ ගලපගෙන ටිකෙන් ටික තමන්ගේම ඉන්ද්‍රිය ධර්ම දිහා බලමින් තමන්ම දියුණු කරගෙන ධර්ම අවබෝධය කරා උත්සාහයෙන් ගමන් කළ යුතුයි. ඒ ක්‍රමේ තමයි ධර්මය අවබෝධ කරන්න තියෙන ක්‍රමේ වර්තමානයේ. තවත් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පදපරම කියලා පුද්ගලයෙකුත් ඉන්නවා ලෝකේ. ඒතර උග්ගටිතඤ්ඤ, විපටිතඤ්ඤ, නෙය්‍ය, පදපරම. පදපරම කියන්නේ ධර්මය අවබෝධ කරගන්න බැරි කෙනා. කවුද ධර්මය අවබෝධ කරගන්න බැරි කෙනා කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දුප්පඤ්ඤෝ හෝති. ඒ කෙනා මෝඩ කෙනෙක්, දුෂ්ප්‍රඥයි. ජලෝ ඒලමෝකෝ කෙලතොලු කෙනෙක්. දැකලා තියෙනවද කෙල පෙරාගෙන ඉන්න මන්ද බුද්ධිකයි. එතකොට අන්න ඒ වගේ ජලෝ ඒලමෝකෝ කියන්නේ මන්ද බුද්ධිකයි, කෙලතොලුයි. සිහි කල්පනාව අඩු කෙනෙක්, දුෂ්ප්‍රඥ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ කෙනාට නම් බුදුන් වදාළ ධර්මය මොන විදියකටවත් මතක තියාගෙන විමසලා ධර්ම අවබෝධයකට යන්න බැරිය කියලා. ඔන්න ඔය පුද්ගලයෝ 4 දෙනා තමයි මේ ලෝකයේ තුල විද්‍යාමාන වන පුද්ගලයෝ 4 දෙනා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. එතකොට දැන් බලන්න ඔබ මේ ධර්මය අවබෝධ කරගන්න පුද්ගලයෝ 3 දෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. බැරිම කෙනෙක් ඉන්නවා. ඒ කෙනා කවුද බැරි? මන්ද බුද්ධික කෙනා. කෙලතොලු, මෝඩ, සිහි කල්පනාව අඩු, කියන දේ තේරුම් ගන්න බැරි මන්ද බුද්ධික කෙනා. එතකොට වර්තමානයේ මන්ද බුද්ධික වෙලා ඉපදිලා නැත්නම්, සිහි කල්පනාව අඩුව, කියන දේ තේරෙන්නේ නැතුව, කල්පනාවක් නැතුව ඔහේ කෙල පෙරාගෙන බලාගත්තොත් බලාගෙන ඉන්නේ අන්න මන්ද බුද්ධිකය. එතකොට ඒ විදිහට ඉපදිලා නැත්නම්, කියන දේ තේරෙනවා නම්, සිහි කල්පනාව තියෙනවා නම්, කෙලතොලු නැත්නම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙමනම් අද ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අපට කෙටියෙන් වදාළ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙයි. සමහරට උග්ගටිතඤ්ඤ තත්වයට දියුණු වෙලා නැති වෙයි. විපටිතඤ්ඤ තත්වයටත් දියුණු වෙලා නැති වෙයි. නමුත් නෙය්‍ය කියන මට්ටමට අපි හැම කෙනෙකුටම ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අහලා ධර්මයේ ධාරණය කරගන්න පුළුවන්. නෙය්‍ය තත්වයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ ධර්මයේ හොඳට මතක තියාගෙන බණ භාවනා වශයෙන් දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා අද මේ වෙනකොට මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්න ඔබ හැම කෙනෙකුටම සිහි කල්පනාව තියෙනවා නම්, මන්ද බුද්ධික වෙලා නැත්නම්, කියන දේ තේරෙනවා නම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය වෙන්නේ ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපා ගන්න අවශ්‍ය වෙනවා. අන්න ඒක තමයි අපට නැත්තේ. දැන් බලන්න මම පෙන්නන්නම් බුදුරජාණන් වහන්සේ කාලේ දැන් අපි බිම්බිසාර රජතුමාගේ ජීවිතයෙන් ගලපලා බලන්න. බිම්බිසාර රජතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. බිම්බිසාර රජතුමා රජකම් කරපු කෙනෙක්. එතකොට දේශපාලනය කරනවා කියන්නේ පුංචි දෙයක්ද? රටක් පාලනය කරනවා කියන්නේ. එතකොට ධාර්මිෂ්ඨව රජකම් කරා. දැන් බලන්න ධර්මයේ දියුණු කරගත්ත පුද්ගලයාගේ ධර්මයේ නැති කෙනාගේ වෙනස හොඳට නුවණින් විමසලා බලන්න. බිම්බිසාර රජතුමාට සංසාරික යම් වෛරයක් මත පුතෙක් ඉපදුනා හතුරෙක්. කවුද? අජාසත්. අජාත සත්ත. මොකක්ද ඒකේ තේරුම? අජාත කියන්නේ නූපන්, සත්ත කියන්නේ සතුරා. මව් කුසේදීමයි නම වැටුනේ. ඒ අම්මට දේවියට, බිම්බිසාර රජතුමාගේ දේවියට දොළ දුකක් ඇති වුණා. දරුවා ලැබෙන්නේ ඉන්නේ නැද්ද? අමුතුම ಜಾති ආසාවක්. තමන්ගේ ස්වාමියාගේ, පිය රජතුමාගේ, කියන්නේ රජතුමාගේ උරහිස පළල ලේ බොන්න ආස හිතුණා.
දැන් ඕක කියන්න පුළුවන් ද විලැජ්ජාවක් නැතුව ස්වාමියාට? කියා ගන්න බෑ. ඉතින් ඒ නිසා ඉවසගෙන ඉන්නවා. දැන් කියන්නෙත් නැහැ. කෙට්ටු වෙනවා, ඇදිලා යනවා. නිතර නිතර ලෙඩ වෙනවා. දැන් රජතුමා අහනවා අනේ දේවිය කියන්න කියන මොනවද කැමති? මම මේ විශාල රාජධානියක රජ කෙනෙක්. ඔබතුමියට ඕනෑම දෙයක්, දේවියට ඕනෑම දෙයක් මං සලස්සලා දෙන්න කියන්නේ කියනවා. නෑ නෑ මම මැරිලා ගිය දෙන් මම කියන්නේ නෑ කියනවා. මම මැරිච්ච දෙන් කියනවා. රජතුමා මොකද කරේ? උපක්‍රමශීලීව අර සේවිකාව දාලා අහගත්ත මොනවද තියෙන, මොකද්ද මේ තියෙන හිතේ නිතර නිතර මතුවෙන දොළ දුක කියලා. රජතුමාට සේවිකාව ඇවිත් කිව්වා රජතුමනි හිතා ගන්නත් අමාරුයි. රජතුමාගේ උරහිස පළල ලේ බොන්න ආසාවක් ඇති වෙලා දේවියට. රජතුමා තමන්ගේ රාජකීය කඩුව අරගෙන ඒ වෙලාවෙම උරහිස සිදුරු කරලා ලේ ටිකක් ගොට්ටකට අරගෙන බොන්න දුන්නා. ඒ ලේ ටික බීවට පස්සේ තමයි අර දොළ දුක සංසිඳුනේ. එතකොට මව් කුසේදිමයි නම වැටුනේ. ඒ සිදුවීමත් එක්ක මිනිස්සු කියන්න පටන් ගත්තා ඔය නම් උපදින්න ඉන්නේ හතුරෙක්. ඔය නම් නූපන් හතුරෙක් තමයි තාම ওই මව් කුසේ වැඩෙන්නේ. ඒ නිසා මිනිස්සු අතරම මේ නම ප්‍රසිද්ධ වෙලා ගියා අජාත සත් නූපන් සතුරා කියන නම. තරුණ වයසට එනකොට බොහොම ආදරෙන් හැදුවා. පාප මිත්‍රයෙකුට අහු වුණා. කවුද අහුවෙච්ච පාප මිත්‍රයා? දේවදත්තගේ බහට රැවටුණා. හොඳ උපදෙස් දුන්නා. දේවදත්ත උපදෙස් දුන්නා වයසට ගිහින් රජකම් කරලා වැඩක් නැහැ. තරුණ කාලෙම රජකම ඉල්ල ගන්න කිව්වා. ඉල්ලුවානේ ඉල්ලපු ගමන් රජකම දුන්නා පිය රජතුමා. ඊට පස්සේ දේවදත්ත උපදෙස් දුන්නා ඔය රජකම දුන්නට රජවරු ඕක උපක්‍රමයක්. ඔය රජකම දුන්නට කුමන්ත්‍රණය කරලා නුඹව මරලා රජකම ගනි. ඒ නිසා පිය රජතුමාව හිර කරන්න කිව්වා. හිරේට දාන්න කිව්වා. දේවදත්තගේ බහහපු අජාසත් රජතුමා පිය රජතුමාව හිර කරා. ටික දවසක් යනකොට දේවදත්ත තව උපදෙසක් දුන්නා. දේවදත්ත කියා හිටියා ඔය පිය රජතුමා එක්ක අනිත් රාජකීය පිරිස පුරෝහිතවරු ඇමතිවරු හිතවත්. ඔබට වඩා ගරු කරනවා. ඒ නිසා හිරමැදිරිය ඇතුලේ ඉඳගෙන හරි කුමන්ත්‍රණය කරලා නුඹ මරලා රජකම ගනි. ඒ නිසා කන්න නොදී මරන්න කීවා. අන්න දීපු උපදේශ. ඊට පස්සේ ඒ උපදේශ පිළිගත් අජාසත් රජතුමා කෑම බීම දීම තහනම් කරා. දැන් පුංචි හිර කුටියකට දාලා කාමරයකට දාලා මේ සාමාන්‍ය මිනිස්සෙක් රජකම් කරපු කෙනෙක්. එතකොට රටක් පාලනය කරපු කෙනෙක්ව පුංචි කාමරයකට දාලා හිර කුටියකට දාලා කන්න දෙන්නෙත් නැහැ. මුල් කාලේ තමන්ගේ අම්මට බලන්න යන්න දුන්නා. අන්තිමට ඒකත් නැවැත්තුවා. දේවිය බත් මුලක් ඉනේ ගහගෙන ගිහිල්ලා තමන්ගේ ස්වාමියාට කවල ජීවත් කෙරෙව්වා. ඒක නැවැත්තුවට පස්සේ තමන්ට කන්න දෙන බත් ටික අඹරලා ඉවර වෙලා ඇඟේ ගාගෙන ගිහිල්ලා ගුලි කරලා ඒ ටික සූරලා දීලා ජීවත් කෙරෙව්වා. ඒකත් ආරංචි වුණාට පස්සේ තමන්ගේ අම්මටවත් බලන්න යන්න දුන්නේ නැහැ තමන්ගේ තාත්තා. පිය රජතුමාව හිර කරා. හිර කරලා නිකන් නෙමෙයි දස වද දුන්නා. අදත් ඔබ රජගහ නුවරට ගියොත් දඹදිව වන්දනාවේ ඇවෙනවා නම් රජගහ නුවර තියෙනවා අදත් බිම්බිසාර රජතුමා හිර කරපු හිර කුටිය තිබ්බ තැන. අද එතනට ගිහිල්ලා තමන්ගේ වම් අත පැත්තෙන් බලපුවාම ඈත පේනවා ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කුටිය. එතකොට ධර්මයේ සඳහන් වෙනවා මේ හිර කුටියේ පුංචි කවුළුවක් තිබිලා තියෙනවා. ඒ කවුළුවෙන් බලපුවාම ඈතට පේනවලු බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් එළියට වැඩම කරලා සක්මන් කරන හැටි. පිණ්ඩපාත යන හැටි පේනවා. ඒ දිහා බලාගෙන බුද්ධානුස්සතිය වඩනවා. ධම්මානුස්සතිය වඩනවා. සංඝ ගුණ සිහි කරනවා. ඔන්න කකුල් පළලා ලුණු දාලා දෙන්න තියෙන දසවද ඔක්කොම දුන්නා. නමුත් වෛර කරාද? නෑ. ඔන්න ඔතනින් තේරුම් ගන්න අද කෙනෙකුට ඕක වුණොත් දැන් අද අපි ගමු හතර පොයිට සිල් ගන්න, බණහන, බණ පොත් කියෝන උපාසකම්ම කෙනෙක් හරි උපාසක මහත්තයෙක්ව හරි කාමරයකට දාලා දරුවෙක් කන්න නොදී තියලා තියනවා කියන බුදු ගුණ සිහි කර කර ඉඳීද කාමරයට වෙලා සිහි කරයිද? නෑ. ධර්මයේ සිහි වෙයිද? අනිත්‍ය භාවනාව කරයිද?
නෑ. අර දරුවට සාප කර කර මැරෙන්න. මම මැරිලා හරි මුගෙන් පලි ගන්නවා. මං සතෙක් සර්පෙක් වෙලා හරි මුගෙන් පලි ගන්නවා. යකෙක් වෙලා හරි බෙල්ල මිරිකනවා. ඔහොම නෙමෙයිද මැරෙන්නේ අද? අන්න ඒ නිසා සමහර වෙලාවට කොච්චර බණ ඇහුවත්, බණ පොත් කියෙව්වත්, සිල් ගත්තත් ප්‍රායෝගිකව ධර්මයේ ගලප ගන්න දක්ෂ නැහැ තමන්ගේ ජීවිතේ. ඒ නිසා බොහෝ වෙලාවට මේ මරණාසන්න මොහොතේ පුංචි දේවල් හිතේ වෛර හැටියට තියාගෙන මැරිලා අපාගාමී වෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ ගලප ගන්න ඕනේ තමන්ගේ ජීවිතේට. ඒ නිසා හොඳ අපේ ජීවිතේට ආදර්ශයක් බිම්බිසාර රජතුමා මරණාසන්න මොහොතේ අරතරම් වද හිංසා කරලවත් හිතේ වෛරය පිහිටව ගත්තේ නැහැ. හිතේ ද්වේෂ කරේ නැහැ. වද දීලා මැරුවා. මරණින් මත්තේ දිව්‍ය ලෝකේ ඉපදුනා. ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරලා බුදුරජාණන් වහන්සේට කියා හිටිය ස්වාමීනි මන් දැන් සකදාගාමි ඵලයටපත් වෙන්න භාවනා කරනවා කිව්වා දිව්‍ය ලෝකේ ඉඳන්. දීඝනිකායේ තියෙන ජනවසබ සූත්‍රය. එතකොට එවැනි දේශනාවලින් පේනවා තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව ධර්මයේ ගලපාගත් අය. මිනිස්සු තමන්ට හිංසා කරද්දී ඒවට වෛර කර කර පලි ගන්න ගියේ නැති අය. හැම දෙයකදීම ධර්මයේ සිහි කරගෙන බුදු ගුණ සිහි කරගෙන ධර්මයේ සිහි කරගෙන ධර්මයේ නුවණින් විමසමින් ධර්මය අවබෝධ කරන්නම උත්සාහ ගත්ත අය තමයි තමන්ගේ ජීවිතේ ජය ගන්න. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දෙනෙක්ම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. තමන්ට මනුස්ස ජීවිතයක් ලැබුණා. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක බුද්ධ ශාසනයක් ලෝකේ පවතින යුගයක මනුස්ස ජීවිතයක් ලැබුණා. ඒ විතරක් නෙමෙයි මන්ද බුද්ධික වෙලා ඉපදිලත් නැහැ. සිහි කල්පනාව හොඳට තියෙනවා. නුවණ කල්පනාව තියෙනවා. අර ධර්මයේ සඳහන් කරපු උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය කියන පුද්ගලයන් තුන්දෙනා අතර තමන් ඉන්නවා. එතකොට නෙය්‍ය කියන මට්ටමටපත් වෙලා ඔබටත් ධර්මයේ හොඳට ඉගෙනගෙන ධාරණය කරගෙන නුවණින් විමසලා ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාව තවමත් ඔබ තුල තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මම නම් මගේ ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය මරණය කරා ලං වෙනවා. මේ මරණයේ ඉදිරියේ අප්‍රමාදීව වීරියෙන් ධර්මයේම දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් පින්වතුනි අද ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ ජීවිතේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන්ම පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ දිව්‍ය ලෝක 6ෙම වාසය කරන බ්‍රහ්ම ලෝක ආදී සියලු දිව්‍ය බ්‍රහ්ම ලෝකයන්ගේ වාසය කරන සියලු දෙවියන් බ්‍රහ්මයන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ උතුම් වූ ධර්මයම අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය පරලෝකයේ පවුලේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ පින්වතුන් නමින් මිය පරලෝකයේ තමන්ගේ දෙමව්පියන් ඥාතීන් ආදී යම් තාක් පිරිසක් මිය ගිහින් ඉන්නවනම් ඒ අය නම් වශයෙන් සිහි කරගෙන හිතින් සිහිපත් කරන්න. හිතින් ඒ අයව සිහි කරනකොට ඒ අය කොහේ හිටියත් අරමුණු වෙනවා. ඒ නිසා අද ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන් නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා. මිය පරලෝකීය ඥාතීන්ද සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ පින්වත් සෑම සියලු දෙනාමත් ඔබේ ඥාති හිත මිත්‍රාදී දූ දරුවෝ සෑම සියලු දෙනාමත් ඒ වගේම මේ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ ඒ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාමත් ඔබේ ඥාති හිත මිත්‍රාදී දූ දරුවෝ හැම දෙනාමත් මේ රැස් කරගත් සියලු පින් හැම දෙනාටම ඒකාකාර උපකාර වේවා. කාය චිත්ත පීඩා දුරු වේවා. තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවරණේ සැලසේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ පින් උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදාති. හැම දිනෙකටම සිතක් සාන්තියක් යහපතක් සැනසෙල්ලක් උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.